කන්නාඩිය දාලා හින්දා අඳුර ගන්න බෑ. ඇතුළට යන්න. ස්තුතියි. ලිෆ්ට් එක නම් කැඩිලා. පඩි පෙළෙන් තමයි යන්න වෙන්නේ. වෙලාවට එක වතාවක් කිව්වනේ ඒකෙන් අනන්‍යතාවය තහවුරු කරන්න පුළුවන් කමක් නැහැ. මිනිසුතුමා ගැන දන්නවනේ. මිස්ටර් හන්සන් නේද? මම පස්සේ කෝල් එකක් දෙන්නම්. ඔබතුමා වයිෆ් එක්කම ඇවිල්ලා. වාඩි වෙන්න. තේ එකක් බීලා මෙමුද? එපා ස්තුතියි. මෙහෙන් ඉඳ ගන්න. හොර ගෙඩිය ඔක්කොම බලනවා. මිනිසුතුමනි මේ මම කලින් කිව්වා මතකද දන්නේ මේ ඉන්නේ අර අපට වැඩේ බාර දීපු ආයතන ප්‍රධානි හන්සන්. මේ ඉන්නේ මියොන්දොන් අරමුදල හිමිකාරණිය. මියොන්දොන් අරමුදල? මං කලින් කිව්වේ අර ගංගම් ජේල් උසස් පාසලේ ළමයෙක් සේදි විහානි කරගත්ත කේස් එක. අන්නේ ළමයා ලියපු ලියුමේ මේ මැඩම්ගේ පුතාගේ නම ලියලා තියෙනවා කියන එක තමයි ප්‍රශ්නේ. ඇත්තටම ඒ ළමයාට පිස්සුනේ? මැරෙන්න ඕන නම් පැනලා මැරෙන්න තිබුණා. මගේ පුතාගේ නම ලිව්වේ මොකද? ඒ ළමයා මැරුණට මගේ පුතා මොනවා කියලා කරන්නද? පුතා උසස් පෙළ කරන්නේ. එයාගේ මානසික තත්ත්වය ගැන හිතන්න වෙනවා. තව විනාඩියයි. එයාලා දැන් එන ගමන්. එහෙනම් දවල් කැමරට යන්න. මැඩම් මොනවද කන්න කැමති? මාර බඩගින්නක් තියෙන්නේ. යම් මැඩම්.